ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය ඝන සෙන්ටිමීටර් 616කි. එම ප්‍රිස්මයේ උසට සමාන උසක් සහිත සහ පතුලේ අරය R වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමාන වේ. R හි අගය සෙන්ටිමීටර වලින් සොයන්න. පතුලේ අරය R සහ උස h වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ϕr වර්ගයේ h වේ. හරි. මේ වගේ ගණන් දැක්කම අපි කරන්න ඕන දේ තමයි මේ විදිහට පොඩි වෙලාවක් අරගෙන රූප දෙයක් ඇඳලා ටක් ගාලා දත්ත ලකුණු කරගන්න පුළුවන්. එහෙම නැතුවක් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අවුලක් නැහැ. හැබැයි හැමෝටම තේරෙන විදිහට රූප දෙයක් ඇඳගෙන තියෙනවා. එතකොට මේකේ උස දන්නේ නැහැ. ඒ උසට සමානයි කියනවා මේ උස සිලින්ඩරයේ උස. ඒ උසත් මම ඒ හින්දා තමයි මේ එකම සංකේතය h වලින් ලකුණු කරලා තියෙන්නේ. එතකොට ඍජු ප්‍රිස්ම ත්‍රිකෝණාකාර හරස්කඩක වර්ගඵලය. අපි දන්නවා හරස්කඩක වර්ගඵලය ඒකේ උසෙන් ගුණ කරපුවම, ඒ කියන්නේ h වලින් ගුණ කරපුවම අපිට ලැබෙනවා මේ ඍජු ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර මේ පරිමාව. ප්‍රිස්මයේ පරිමාව ලැබෙනවා. එතකොට මෙන්න මේකේ පරිමාව හොයන සූත්‍රය අපිට මෙතන දීලා තියෙනවා. පතුලේ ඇරේ r නම් උස h නම් ඍජු වෘත්ත සිලින්ඩරයේ පරිමාව ϕr වර්ගයේ h කියලා. එතකොට අපිට තියෙන සමීකරණ දෙක සමාන කරන්න. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. ϕr වර්ගය h මම මේ ලිව්වේ සිලින්ඩරේ පරිමාව හොයන සූත්‍රය. මෙතන තියෙනවා හරස්කඩ වර්ගඵලය 616යි ඝන සෙන්ටිමීටර් වැඩි කිරීම එයාගේ උස මං ගන්නවා h කියලා. අපෙන් අහන්නේ ගානේ r යගේ සෙන්ටිමීටර වලින්. ඒ නිසා ඒකකේ වෙනස් කරන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. සෙන්ටිමීටර වලින්ම තමයි අහලා තියෙන්නේ. එතකොට මෙන්න මේක STH කියලා යනවා. ඊට පස්සේ මෙතන 5 වලට අපි 722 ආදේශයකට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ආදේශය ඒ ෆයි අකුර මේ පැත්තට ගෙනල්ලා ඒකට 722 ආදේශ කරුවම r වලට උත්තරේ එනවා. එතකොට r වලට මම මෙතන සුළු කරගෙන ඉන්න දඟලන්නේ නැහැ. r වල උත්තරේ එන්නේ සෙන්ටිමීටර් 17කට.